ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ එහෙම යන්නේ නැතුව ගෙදරින් දැම්ම ඔයාලට ටින් අංකයක් ලබා ගන්න කොහොමද කියලා දෙන්න. ඉතින් ඔයා දන්නවා ඇති ඔයාලට මේ වෙද්දිත් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් ඔයා නිවුස් වලත් මේ දේ දකින්න ඇති. ඉතින් මේ ටින් අංකය කියන්නේ මොකද්ද? මේ ටින් අංකය කියන්නේ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය. එහෙම නැත්නම් tax payer identification number. ඉතින් මේ ටින් අංකය ලබාගත්ත පමණින්ම ඔයා බදු ගෙවන්න අනිවාර්ය වෙන්නේ නැහැ. ඔයාගේ මාසික ආදායම ලක්ෂ 1.5ට වඩා වැඩි නම් එහෙම නැත්නම් වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා වැඩි කෙනෙක් නම් තමයි මේ ටැක්ස් එකට අහු වෙන්නේ. ඉතින් දැන් අපිට ඩෙන්ටි කාඩ් නම්බර් එක වගේම ටින් අංකයකුත් හදාගන්න වෙලා තියෙනවා. ඉතින් ඔයාලට නිවුස් වල දකින්නේ දැන් මේ අප්ඩේට් 15 වෙනි පස්සේ අපි වාහනයක් ගන්නව නම් වාහනේ රෙජිස්ටර් කරද්දී අපිට ටින් අංකය දීම අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියා දෙනවා ඔයාලට ගෙදරින් දැම්ම එහෙම යන්නේ නැතුව මේ ටින් අංකය කොහොමද ලබා ගන්න කියලා. ඉතින් මේ ටින් අංකයක් ඔයාලා ලබාගෙන තියෙන්නේ ගොඩක් ඔයාලට ඉස්සරහ වැඩ කටයුතු වලට ප්‍රයෝජනවත් වෙයි. මොකද ඉස්සරහට මේ ටින් අංකේ අපේ මොකක් හරි ඩොකියුමන්ට් වලට ඉල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ටින් අංකයක් ඔයාලා ලබා ගන්න ඕන අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් ෆෝම් එක ෆිල් කරලා තමයි ලබා ගන්න තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට කියා දෙනවා එහෙම යන්නේ නැතුව ඔයාලට ගෙදරින් දැම්ම කොහොමද ටින් අංකයක් ලබා ගන්න කියලා අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ වීඩියෝ එක බලන්න යනවා නම් ෆෝන් එකෙන් බලනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක තිරසතට දාගෙන එහෙම නැත්නම් ෆුල් ස්ක්‍රීන් දාගෙන මේ වීඩියෝ එක බලන්න. එතකොට ගොඩක් හොඳට මේක බලලා තේරුම් ගන්න පුළුවන්. අපහැදිලි තැනක් තිබ්බොත් වීඩියෝ එක පොඩ්ඩක් zoom කරලා මේ දේවල් වලට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම යාළුවනේ Google Chrome browser එක open කරගෙන මෙන්න මේ site එකට එන්න ඕනේ. ඉතින් මම මේ site එකට එන link එක මගේ වීඩියෝ comment section එකේ pin කරලා මම දාලා තිනේ. එහෙම නැත්නම් වීඩියෝ description එකෙන් ඔයාලට මේ link එක ගන්න පුළුවන්. ඒක ටච් කළා මෙන්න මේ site එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව කියලා මෙන්න මේ විදිහට ඔයාලට භාෂා තුනකින්ම මෙන්න මෙතනින් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම මෙතන සිංහල හින්දා මේ කෙලිම මේ සිංහල කියන එක ටච් කරලා මම ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව දේශීය ආදායම් කියලා මෙන්න මේ වගේ සයිට් එක ඇතුළට අපි එක්කන් ගියා. දැන් ඔයා කරන්න ඕන ටින් අංකයක් තියෙනවද නැද්ද කියලා ඉස්සෙල්ලාම අඳුරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක අඳුර ගන්න හැටි මම ඔයාලට කියා දෙන්නම්. මෙන්න මෙතන e-සේවාන් කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා යාළුවනේ මෙන්න මෙතන තියෙන e-සේවාන් වෙත පිවිසීම කියලා. අන්න ඒක ඔයා ටච් කරන්න ඕනේ. මෙන්න මේක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට යනවා. ඉතින් යාළුවනේ මෙන්න මේකේ තියෙන විස්තර ඔයාලට කියවලා ඔයාලට මොනවද වෙන්නේ කියලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් ආවට පස්සේ මෙන්න මෙතන ඔයා පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ලියාපදිංචි කිරීම සත්‍යතාව තහවුරු කිරීම කියලා. ඉතින් ඔයාලට මේක පේනවා ඇති. අන්න ඒක එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න ඕනේ. මෙන්න මේක මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. verify IRT information කියලා ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන verify registration කියන එකට ටික් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන යාළුවනේ ඔයාගේ කෙලින්ම මේ NIC කියන්නේ identity card number එක එහෙම නැත්නම් passport එක කියලා මෙන්න මෙතනින් තෝරන්න තියෙනවා. ඉතින් මම කෙලින්ම NIC කියන number එක NIC කියන එක මෙතනින් තෝරලා NIC card එකේ number එක මෙතනින් ගහලා අපිට මෙන්න මේක සර්ච් කරලා බලන්න තමයි තියෙන්නේ අපිට ටින් අංකයක් තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට මගේ identity card number එක මෙන්න මේ විදිහට type කරගන්නවා. type කරගෙන යාළුවනේ මෙන්න මෙතන තියෙන මේ letters ටිකක්. අන්නේ letters ටික එහා පැත්තේ කොටුවේ අපිට නිවැරදිව මෙන්න මේ විදිහට capital විදිහට type කරගන්න තියෙන්නේ. type කරගෙන යාළුවනේ මෙන්න මෙතන search bar එකක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති. අන්නේ search bar එක මෙන්න මෙතන එකපාරක් touch කරන්න. ඒක touch කරගත්තට පස්සේ යාළුවනේ මම මේ ඇතුළත් කළ identity number එකට මම මේ වගේ message එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. You are not registered with the Island Revenue Department yet කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ මේ මම ඇතුළත් කරගත්ත ID number එකට ටින් අංකයක් නැහැ කියලා තමයි මෙන්න මෙතනින් කියන්නේ. ඉතින් යාළුවනේ මම දැන් identity card number එකක් ගහ ගන්නවා ටින් අංකයක් තියෙන. ඒ ටින් අංකයේ තියෙන identity card number එක ගහලා මම search කරගත්ත පස්සේ මට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. You are already registered with the Island Revenue Department. ඒ කියන්නේ යාළුවනේ මේ identity card number එකට ටින් අංකයක් දැනටමත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඔයාට ටින් අංකයක් තියෙනවද නැද්ද කියලා. ඉතින් ඔයාට දැන් ටින් අංකයක් නැහැ කියලා හිතන්නකො. ඉතින් මම අද කියා දෙනවා මේ වීඩියෝ වල ලේසියෙන්ම ටින් අංකයක් රස්තිය ආදි වෙන්නේ නැතුව කොහොමද ගෙදරින් දාම ඔන්ලයින් ලබා ගන්න කියලා මම දැන් ඔයාට කියා දෙනවා. ඉතින් කෙලින්ම දැන් මෙන්න මෙතනින් බැක් වුණාට පස්සේ යාළුවනේ අපි මුල් පිටුවටම ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන යාළුවනේ පුද්ගලයන් යටතේ මේ ලියාපදිංචි වීම හා යාවත් කාලින කිරීම මාර්ගෝපදේශය කියලා. අන්න ඒක එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මේක PDF එකක් එනවා. අන්න ඒ PDF එකට කැමති app එකකින් මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යාළුවනේ තියෙනවා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංගය. ඒ කියන්නේ ටින් ලබා ගැනීම කියලා දෙවෙනි පිටුවට යන්න කියලා. අන්න ඒක එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න ඕනේ.
ඒක ටච් කරගත්තට පස්සේ අල්ලනවා දෙවෙනි පිටුවට ඔටෝ මෙන්න මේ විදිහට යනවා. මේ විදිහට ගියාට පස්සේ අල්ලනොට බලා ගන්න පුළුවන් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකයක්. ඒ කියන්නේ ටින් ලබා ගැනීම කියලා ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක තනි පුද්ගලයන් සඳහා එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර සඳහා ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන යාළුවෝ නෙමෙයි ඊ සේවාව කියලා. ඉතින් නිල් පාටින් ඔයාලට බලා ගන්න පුළුවන්. අන්නේ ඊ සේවාව කෙනෙකුට එකපාරක් ඔයාලා ටච් කරන්න ඕනේ. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් යාළුවෝ කරන්න ඕනේ ඉස්සෙල්ලා මෙතන තියෙන මේ රෙජිස්ට්‍රේෂන් ටයිප් කියලා. අන්නේ රෙජිස්ට්‍රේෂන් ටයිප් කියන එකට ගියාට පස්සේ යාළුවෝ මෙතන ටයිප්ස් ගොඩක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක අන්න එක ටච් කරන්න ඕනේ. මෙන්න මේ ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක ටච් කළා තමයි අපි ඉස්සරහට මේක ෆෝම් එක පුරවන්න තියෙන්නේ. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න තියෙනවා අපි ෆිල් කරන්න ඕනේ ෆෝම් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන ටිකක් දිග ෆෝම් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොහොමද හරියටම පුරවන්නේ කියලා ලේසියෙන් මම ඔයාලට කියා දෙනවා කොහොමද මේක හරියටම නිවැරදිව පුරවගන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් මම මේ ෆෝම් එක ගැන ටිකක් විස්තර කරත් යාළුවනේ ඔයාලට මම මේක zoom කරලාත් පෙන්නන්නම්. මේක යාළුවනේ මෙන්න මෙතන තියෙනවා මේ රතු පාට ඩොට් ඩොට් ඒ කියන්නේ රතු පාට තරු දාලා තියෙනවා. අන්නේ රතු පාට තරු දාපේවා යාළුවනේ අනිවාර්යෙන් අපි පුරවන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි අනිත් ඒවා පිරුව නැතත් මේ රතු පාට ඩොට් දාලා තියෙනවා අපි අනිවාර්යෙන් ඒවා පුරවන්න ඕනේ. ඒවා අනිවාර්ය දේවල් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම එකින් එක හරියටම පුරවගන්නේ කියලා. ඉස්සෙල්ලාම යාළුවනේ මෙන්න මෙතන තියෙනවා මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් applicant reference number කියලා. ඒ කියන්නේ යාළුවනේ මෙතන ඔයාගේ identity card number එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනේ කෙලින්ම ඔයාගේ identity card number එක මෙන්න මෙතන type කරගන්නයි තියෙන්නේ. ඉතින් පරණ identity card වල නම් V අකුරක් එනවා. ඉතින් අලුත් identity card වල V අකුරක් එන්නේ නැහැ. ඉතින් ඔයාගේ identity card number එකේ තියෙන විදිහට ඔයා මෙන්න මෙතන type කරගන්න ඕනේ. ඒ විදිහට identity card number එක type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ දෙවෙනියට full name of applicant කියලා. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ සම්පූර්ණ නම මෙන්න මෙතනින් දෙන්න ඕනේ. ඒ කියන්නේ වාසකමත් එක්ක නම තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ අකුරු critical එහෙම නෙමෙයි වාසකමත් එක්ක සම්පූර්ණ නම ඔයා මෙන්න මෙතනින් type කරගන්න ඕනේ English letters වලින්. ඉතින් යාළුවනේ මෙතන භාෂා තුනක් තියෙන. ඉතින් අනිවාර්යයෙන් වෙන්නේ මෙතන English වලින් එකක් පුරවගත්තොත් ඇති. ඉතින් මෙන්න මේ දරුවාගේ සම්පූර්ණ නම වාසකමත් එක්ක ඔයා type කරගන්න ඕනේ. මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ යාළුවනේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා name with initial කියලා. ඒ කියන්නේ මුල් අකුරු සමග නම තමයි ඔයාලට මෙන්න මෙතනින් දෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මෙතන Mr. ද Mrs. ද කියලා ඒව තෝරන්න තියෙන. ඉතින් මම මේක Mr. හින්දා මම මෙතන Mr. කියලා තෝරනවා. තේරුවට පස්සේ යාළුවනේ ඔයාගේ නම මුල් අකුර එක්ක මෙන්න මෙතන ටයිප් කරනවා. අතන අපි වාසකමත් එක්කන ටයිප් කරේ. මෙතන තමයි යාළුවනේ ටයිප් කරන්න ඕනේ මුල් අකුරුත් එක්ක නම මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරගන්නයි තියෙන්නේ. ඒ විතර මුල් අකුරුත් එක මේ නම ටයිප් කරගෙන උනාට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා date of birth කියලා. ඒ කියන්නේ ඔයාගේ උපන්දිනය මෙන්න මෙතන සිලෙක්ට් කරගන්නයි තියෙන්නේ. ඉතින් මගේ උපන්දිනය මම මේ විදිහට මෙතන කැලෙන්ඩර් අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරලා ඔයාලට කෙලිම ලේසියෙන් මෙන්න මේ විදිහට උපන්දිනේ ඔයාලට තෝරලා දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට උපන්දිනේ ඔයා දාගත්තට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා country of birth කියලා. කියන්නේ ඔයා ඉපදුන රට තමයි මෙන්න මෙතනින් දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ යාළුවන්ට ශ්‍රී ලංකා කියලා තෝරගන්න පුළුවන්. අන්නේ ශ්‍රී ලංකා කියන එක මෙන්න මෙතනින් තෝරගන්න. ඒ විදිහට තෝරගත්තට පස්සේ යාළුවනේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතන gender එක ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා male කියලා. ඒ වගේම nationality එක ශ්‍රී ලංකන් කියලා කෙලින්ම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන preferred language කියලා. අන්න ඒක ටච් කරලා යාළුවනවා කෙලින්ම මෙන්න මෙතන English කියන එක තෝරගන්න ඕනේ. ඒ විතර English කියන එක තෝරගත්තට පස්සේ යාළුවනේ ඊළඟට ටිකක් එහා පැත්තට යන්න. මෙතනට ගියාට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන් preferred mode of communication කියලා තියෙනවා. අන්න ඒක ටච් කරලා යාළුවනවා මෙන්න මේ කෙලින්ම මේ email කියන එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලට SMS ද email එකක්ද මාර්ගයෙන් මේ පණිවිඩ ඕනි කියලා තමයි අහන්නේ. ඉතින් ඔයා කෙලින්ම මේ email කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ යාළුවනේ ඔයාගේ resident status එක ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම citizenship එක dual ද ඒ කියන්නේ ද්විත්ව පුරවැසි භාවයක් තියෙනවද නැද්ද කියලා ඔයාලට මෙන්න මෙතනින් තෝරන්න පුළුවන්. ඉතින් මට ද්විත්ව පුරවැසි භාවයක් නැති හින්දා මම මෙතන no කියන එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ ආදාය මූලාශ්‍රය අහනවා source of income කියන එක. ඉතින් මෙන්න මෙතන ඔයාගේ business එකක්ද එහෙම නැත්නම් employment කෙනෙක්ද එහෙම නැත්නම් investment කරනවද එහෙම නැත්නම් ඔයාලට අදද කියලා මට මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් රැකියාවක් කරනවා නම් employment කියන එක ටච් කරගන්න පුළුවන්. ඒක ටච් කරගෙන ඔයාගේ රැකියාව මෙන්න මෙතනින් තියෙනවා නම් ඒක තෝරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාගේ business තියෙනවා නම් ඒව අදාළ ඔයාගේ නිවැරදි විස්තර ඔයාලට මෙන්න මෙතන ටික් එකක් දාලා පුරව ගන්න පුළුවන්. ඉතින් මම මෙතන අද කියන එක දාලා මේ විදිහට අද දාගත්තෙන් පස්සේ ඔයාගේ රැකියාවක් එහෙම නැත්නම් ඔයා කරන job එක මෙන්න මෙතන නැත්නම් ඔයාලට මේ අද කියන එක ටික් එක දාලා ඔයා කරන job එක මෙන්න මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඒ විදිහට ටයිප් කරගත්තට පස්සේ යාළුවනේ ඊළඟ ස්ටෙප් එකක් තියෙනවා. ඒකෙත් ඔයාලට රැකියාවගේ මෙන්න මෙතන සිලෙක්ට් වෙලා නැත්නම් ඔයාලට කෙලිම මෙන්න මේ අද කියන එක ටච් කරලා ඔයාලට මේ ඔයාගේ රැකියාව මොකක්ද කියලා මේ ඊළඟ කොට ඔයාලට මේ විදිහට පුරව ගන්න පුළුවන්. ඒ විදිහට ඔයා ඒ විස්තර ටික ඔයාගේ පෞද්ගලික විස්තර ඔයා මේ විදිහට පුරව ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ මෙන්න මෙතන ළඟම තියෙන ප්‍රාදේශීය කාර්යාලය අහනවා මෙන්න මෙතන nearest regional office කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ප්‍රදේශය වලට ළඟම තියෙන regional office එක මෙන්න මෙතනින් තෝරගන්න ඕනේ. ඉතින් මම කැන්ඩි හින්දා කැන්ඩි regional office කියන්නේ මම මෙතනින් තෝරගන්නවා.
ඒ විදිහට තෝරගත්තට පස්සේ යලවන අපිට ඊළඟට බලා ගන්න පුළුවන් අපේ ඇඩ්‍රස් එක මෙන්න මෙතන ටයිප් කරගන්න එනවා. ඉතින් ඔයාගේ ඇඩ්‍රස් එක කෙලිම මෙන්න මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඇඩ්‍රස් එක ටිකක් දිගයි නම් මෙන්න මේ විදිහට ඇඩ්‍රස් එක කොටස් දෙකකට කඩලා මෙන්න මේ කොටු දෙකට දාලා පුරව ගන්නයි තියෙන්නේ. ඒ විදිහට පුරවගත්තට පස්සේ යලවන ඔයාගේ ඒ බල ප්‍රදේශයට අදාළ ඔයාලට පෝස්ටල් කෝඩ් එකක් තියෙනවා. අන්නේ පෝස්ටල් කෝඩ් එක මෙන්න මෙතනින් ටයිප් කරලා දාගන්න ඕනේ. ඉතින් ඔයාගේ පෝස්ටල් කෝඩ් එක ඔයා දන්නේ නැහැ කියලා හිතන්නකො. එහෙම නැත්නම් ඔයාලා තැපෙල් කන්තවරෙන් ගිහින් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලිම Google එකේ ටයිප් කරගන්න පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ නම ගහලා පෝස්ටල් කෝඩ් කියලා ගහන්න. ඉතින් මම කැන්ඩින්ද කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා ගැහුවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 20000 කියලා පෝස්ටල් කෝඩ් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ පෝස්ටල් කෝඩ් එක බලාගෙන ඇවිල්ලා මෙන්න මෙතන මේ පෝස්ටල් කෝඩ් කියලා තියෙන මේ ෆෝම් එකේ යටම ඇඩ්‍රස් එකට පල්ලෙහෙන් අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පෝස්ටල් කෝඩ් කියන තැන ඔයාගේ ප්‍රදේශයට අදාළ පෝස්ටල් කෝඩ් එක මෙන්න මෙතන ටයිප් කරගන්න. ඒකත් ඔයා මෙන්න මෙතන ටයිප් කරගත්තට පස්සේ එළන ඔයාගේ ප්‍රොවින්ස් එක මෙන්න මෙතනින් තෝරන්න තියෙනවා. ඉතින් මම සෙන්ට්‍රල් හින්දා මෙන්න මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කියන එක මෙන්න මෙතනින් තෝරගන්නවා. ඒක තෝරගත්තට පස්සේ යනකොට බලා ගන්න පුළුවන් එහා පැත්තේ තියෙන මේ දිස්ත්‍රික් කියලා. අන්නේ දිස්ත්‍රික් කියන එකට ගිහිල්ලා ඔයා ඉන්නේ දිස්ත්‍රික් එකේ මෙන්න මෙතනින් තෝරගන්න තියෙනවා. ඉතින් මම කැන්ඩි හින්දා මෙන්න මෙතන කැන්ඩි කියන එක මෙන්න මෙතනින් තෝරගන්නවා. කැන්ඩි කියන එක තෝරගත්තට පස්සේ යනකොට බලා ගන්න පුළුවන් ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක්ද කියලා අහනවා. අන්න ඒක ටච් කළා ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්න මෙතනින් තෝරලා දෙන්න තියෙනවා. ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම අහනවා. ඒකත් ඔයාලට මෙන්න මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ යනවා නැවතත් ඔයාගේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට ආයේ අර කලින් ටයිප් කර විදිහට මෙන්න මෙතනත් ඔයා ටයිප් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඇඩ්‍රස් එකයි ඔයාගේ පෝස්ටල් කෝඩ් එක මෙන්න මේ විදිහට නිවැරදිව ටයිප් කරගන්නයි තියෙන්නේ. ඉතින් මේකත් ඔයා පෝස්ටල් කෝඩ් එක මේ විදිහට හරියට ඔයා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඊට පල්ලෙහාන් තියෙනවා මේ contact number කියලා. අන්නේ contact number කියන තැන යාළුවනේ ඔයාගේ mobile number එකයි ඔයාගේ ගෙදර number එකයි ටයිප් කරගත්තොත් ප්‍රමාණවත්. ඉතින් office එකයි tax එකයි ඒව නම් අත්‍යවශ්‍ය නැහැ. ඔයා කෙලින්ම ඔයාගේ පෞද්ගලික දුරකථනයේ ඔයාගේ ගෙදර number එකක් තියෙනවා නම් ඒකත් මෙන්න මෙතනින් කෝකටත් ටයිප් කරගන්න. ඒ විදිහට ඔයා number එක ටයිප් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ Gmail address එකක් තියෙනවනේ. ඔයාලට වැඩ කරනවා හැමතිස්සෙම පාවිච්චි කරන Gmail address එකක් ඔයා මෙන්න මෙතනට දෙන්න ඕනේ. මේක වැඩ කරන එකක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ Gmail address එක මේ විදිහට හරියට ටයිප් කරගත්තට පස්සේ ලෝන ඊළඟට තමයි අපේ බැංකු ඩීටේල්ස් ටික පුරවන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාගේ බැංකුවක් මෙන්න මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බැංකු ගොඩක් තියෙනවා නම් ඉතින් ඒකෙන් කැමති බැංකුවක් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඇඩ් කරගන්න මෙතන People's Bank account එක තමයි ඇඩ් කරගන්න යන්නේ. ඉතින් කෙලිම ඔයාගේ බැංක් එකේ name එක මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන් People's Bank කියලා. ඊට පස්සේ ලෝන ඔයාගේ බැංකු පාස් පොතේ තියෙන account number එක මෙන්න මෙතන ටයිප් කරගන්නයි තියෙන්නේ. ඒකත් ඒ විදිහට හරියට ටයිප් කරගත්තට පස්සේ ඔයාගේ family information අහනවා. ඒ කියනවා single ද married ද කියලා මෙන්න මෙතනින් අහන්නේ. ඉතින් ඔයා මැරිඩ් කෙනෙක් නම් ඔයාට මෙන්න මේ මැරිඩ් කියන එක ටික් එක දාලා ඔයාගේ හස්බන්ඩ් ගේ එහෙම නැත්නම් වයිෆ් ගේ නම ඔයාට මෙන්න මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් නම දෙන්න ඊට පස්සේ මෙතන ඩෙන්ටිටි කාඩ් නම්බර් එක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔයාට නම දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ළමයි ඉන්නවා නම් ඔයාට මේ add child කියලා තියෙනවා. අන්න add child කියන එක ටච් කරලා ඔයාගේ ළමයින්ගේ විස්තර ඔයාට මෙන්න මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් මම ඒකත් ඔයාට add කරගන්න හැටි කියා දෙන්නම්. ඔයා මැරිඩ් කෙනෙක් නම්. ඉතින් මෙන්න add child කියන එක දුන්නාට පස්සේ ඒ child ගේ නම අහනවා. ඒ වගේම මේල්ද ෆීමේල්ද කියලා අහනවා. ඒ වගේම date of birth එක අහනවා. කියන්නේ උපන්දිනේ දාලා මෙන්න මෙතනින් ඔයාලට සේව් කරන්නයි තියෙන්නේ. ඒ විදිහට සේව් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සේව් වෙන ඉතින් ඔයාලට තවත් ළමයි ඉන්නවා නම් නැවතත් අර කලින් විදිහටම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නැත්නම් මෙන්න මේ කොටුව ටික් එක දාලා මෙන්න remove කියලා දුන්නාට පස්සේ ඒක ඔයාලට මෙන්න මෙතනින් අයින් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම single හින්දා මෙන්න මේ single කියන එකට තමයි දැන් ටික් එක දාන්නේ. ඉතින් මේ විදිහට පුරවගත්තට පස්සේ යලෝනේ ඊළඟට තියෙන මෙන්න මෙතන supporting document එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ මේකට support කරන document එකක් ඇඩ් කරගන්න තියෙනවා. ඒ කියන්නේ වතුර බිලක් එහෙම නැත්නම් ලයිට් බිලක් ඒ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම national identity card එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මෙතනින් national identity card කියන එක ටච් කරලා මෙන්න මේ select file කියන එක දීලා identity card එක අපේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට කෙලින්ම gallery එකෙන් ඇඩ් කරගන්නත් පුළුවන්. ඔයා කලින් ෆොටෝ එකක් අරන් තියෙනවා නම් ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේ camera icon එකක් තියෙනවා. අන්න ඒක ටච් කරලා ඔයාලට දැන් identity card එකේ ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි ෆොටෝ එකක් අරන් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියා දෙන්නම් කොහොමද ඒක ගන්න කියලා. ඉතින් මම කෙලින්ම camera කියන එක ටච් කරනවා. ඒක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ camera open වෙනවා. open වුණාට පස්සේ යලෝනේ මම identity card එකේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මෙතනින් okay කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ යලෝනේ නැවතත් identity card එකේ back එකේ ෆොටෝ එකක් ගන්න නැවතත් ඔයා select file ගිහිල්ලා අර මම කලින් කිව්ව විදිහටම camera open කරලා identity card එකේ back එකේ ෆොටෝ එකකුත් අරගෙන මෙන්න මේකට ඇතුළත් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ යලෝනේ මෙන්න මෙතන අහනවා purpose of registration කියලා. ඉතින් අපි tax purpose එක පුරවන හින්දා කෙලිම මේක ටච් කරලා tax purpose කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ යලෝනවා නැවතත් ඔයා පුරවගත්ත මේ විදිහට තොරතුරු ටික ඔක්කොම හරියද කියලා දෙපාරක් විතර check කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට දෙපාරක් විතර මේක check කරගත්තා. මේක check කරගෙන යලෝනාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහා තියෙනවා මේ next කියලා button එකක්. මම ඔයාලට දැන් මේක zoom කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ තියෙන next කියලා button
බටන් එකක් තියෙනවා. අන්න එක පාරක් වා ටච් කරනවා මේ විදිහට ඔක්කොම විස්තර ටික හරියට පුරවගත්තා නම්. ඉතින් මේ විදිහට next කියන බටන් එක ටච් කරගත්තට පස්සේ අපි පුරවගත්ත විස්තර ටික මෙන්න මේ විදිහට නැවත මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ පුරවගත්ත විස්තර ටික වට මෙතන zoom කරලා හරියද කියලා ඔක්කොම මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ විස්තර ටික ඔක්කොම හරියද කියලා බලාගෙන ඉවරනාට පස්සේ යාළුවනේ මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ මේ වගේ හිස් කොටු ටිකක් තියෙනවා අපිට ආයෙසරයක් පුරවන්න. ඉතින් මෙන්න මෙතන අහනවා name of applicant කියලා. මෙන්න මෙතන යාළුවනේ වගේ මුල් ලකුරුත් එක්ක වගේ නම තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මගේ මුල් ලකුරු එක්ක මම මෙතන නම දෙනවා. ඊට පස්සේ යාළුවනේ වගේ මෙන්න මෙතන රැකියාව දෙන්න එනවා. අපි අර කලින් ඇඩ් කරගත්ත යතන අන්න ඒ රැකියාව මෙන්න මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ වගේ phone number එක contact number එක මෙන්න මෙතන ඇඩ් කරගන්න එනවා. ඉතින් ඔය contact number එකත් ඇඩ් කරගන්න. ඊට පස්සේ යාළුවනට බලා ගන්න පුළුවන් මෙතන මේ වම් අත පැත්තේ මේ අකුරු ටිකක් තියෙනවා. අන්න ඒ අකුරු ටික ඒ විදිහටම capital letters වලින් වට මේ හිස් කොටුවේ පුරව ගන්නයි තියෙන්නේ. ඒකත් ඒ විදිහට පුරවගෙන ඉවරනාට පස්සේ ඔක්කොම මේ දේවල් හරියට කරා නම් කෙලිම මේ submit කියන එක දෙන්න. ඒක submit කියන එක දුන්නාට පස්සේ වට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටිකක් load වෙනවා. load වෙලා මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතෙන්ට ආවට පස්සේ එළවන දැන් ඔයා සාර්ථකව TIN number එකක් request කරලා තියෙනවා කියලා වට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වැඩ කරන දවස් 5ක් ඇතුළත මේල් එකක් එනවා කියලා තියෙනවා. ඉතින් වැඩ කරන දවස් 5ක් ඇතුළත මේල් එකක් එයි. ඊට පස්සේ එළවනට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ acknowledgement number කියලා. මෙන්න මේ නම්බර් එක යාළුවනේ අනිවාර්යෙන් මතක තියාගන්න. එහෙම නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා හරි තියාගන්න. මේක වඩා ගොඩක් වැදගත් ඒවා මොකක් හරි ආයතනයක හරි මොකක් හරි වැඩකට යනවා නම් ඔයාගේ TIN number එකක් ඉල්ලුවොත් ඔයාට කියන්න පුළුවන් ඔයාගේ TIN number එක රික්වෙස්ට් කරලා තියෙන්නේ. මේක තමයි මගේ acknowledgement number එක කියලා ඔයාට මෙන්න මේක දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාට මෙන්න මේ විදිහට තමයි හරියටම TIN number එකක් ගන්න රික්වෙස්ට් කරන්න මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාට ඕන නම් මෙන්න මේක මෙතන print කියලා තියෙන මේ print කියන එක ටච් කළා ඔයාට මේක PDF එකක් විතර ඔයාගේ ෆෝන් එකේ save කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේක ඔයා අනිවාර්යෙන් මේක save කරලා තියාගන්න. ඉතින් මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේක මේ විදිහට save කරලා තියාගන්න පුළුවන්. කැමති folder එකේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට save කරලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි හරියටම TIN අංකයක් රික්වෙස්ට් කළා ඔයාට TIN අංකයක් ලබා ගන්න. ඉතින් යාළුවනේ මොකද හිතන්නේ වීඩියෝ ගැන? වීඩියෝ එක හොඳට අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් විතර දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකකින් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.